තමයි කොහොමද ඉන්නවා කියලා. බයයි බල්ලා නේද? මොකක් කර ලෙඩක් තියෙනව නේද? අම ගිහිල්ලානේ බම් මේ. කාලා කොහොමද කාලා? ඈ? කොහොමද කාලා? ඔය දවසේ බලහන් කොනේ නේද? දන්නේ නැහැ කියලා වැඩක්. ඊයක්වත් හම්බුනොත් හොඳයි. මොකක් කර කේස් එකක් තියෙනවා නේද? ඔව්. ලොකු රෑෂ් එකක් තියෙන නිසා පාරේ දාලා ගිහිල්ලා තියෙනවා. උණුකොටව දාලා ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් තව සමහර විට මෙයාගේ පැටව ඉන්නත් ඇති. තව ඉන්න ඇති. මෙයා විතර නෙවෙයි මං හිතන්නේ. තව ඉන්න ඇති. ඔව් කියන්නේ. අනිත් පොයේ දවසේ. ඔව්. දැන් උතන ඊයේත් අපි කැම්ප් එකේ ගියා මේ පාරේ ඉන්නව දැක්කේ නැහැ. ඉන්නව දැක්කේ නැහැ. ඊයේ හිටියේ නැහැ. ඊයේ හිටියේ. දැන් මේ අද එතනින් යනකොට තමයි මේ කුණුකොට ගාව දාලා ගිහිල්ලා හිටියේ මෙයාව. අවුදින් දැන් අපි ડોක්ටර් ගාවට ඇවිල්ලා ඉන්නේ මෙයාට. අපි ඉන්නනේ මෙයාගේ ඇඟේ ලොකු තුවාල වගේකුත් තියෙනවා රෑෂ් එකත් එක්ක. දැන් ගෙදර අරගෙන ගිහිල්ලා ගෙදර පැටවු කිහිප දෙනෙක් ඉන්නවා මේ දවස් ටිකේ බෙහෙත් කරන අය මෙයාව තියාගන්නත් දැන් ඉඩක් නැහැ. එයාලට තාම ගෙවල් හම්බුනේත් නැහැ. මේ රෑෂ් එකත් එක්ක ලොකු තුවාල වගේක් තියෙන්නේ ඇඟේ. මිනිසුත් ඉතින් දාලා යන්න පුළුවන් මේ වගේ පැටවු ඉතින් පාර දාලා යනවා කියන්නේ නේද? නැත්නම් අනිවාර්යෙන්ම. තමන්ගේ ඉතින් අම්මා තාත්තා උනත් දාලා යන්න පුළුවන්. නැත්නම් පැටිය බලන්න කොච්චර හොඳ නේද? හද දැක්කහම මේ දාලා යන්න පුළුවන්ද කියලා බලහන්කෝ මේ පාරක නේද? මේ මැක්කොනේ ඉන්නේ ඔළුවේ මැක්කෝ සත්තු జాතියක් ඉන්නවා. සත්තු జాතියකුත් ඉන්නවා. පව් ඉතින් මේ වගේ සත්තු කී දහහක් ඉතින් මේ අපිට දැක්ක එක සතෙක් විතරයි මේ වගේ සත්තු කී දහහක් පාරවල ඉතින් දැන් තැන් වල දාලා යනවා වාහන වල හැප්පිලා යනවා ඉතින්